අනේ ඔක අර කොටේ උඩ තියලා බලන්නකෝ. මම පුරුදු වෙන්න තරපනවා. යකෝ මුයින තනවත් ඉන්න හොඳ නෑ මරණ සාතිකේ තමයි ලියා ගන්න වෙන්නේ. එක්ක දර බලන්න බෑ නම් ගෑස් එකක් ගෙනත් දෙන්න ඕනේ. මුයිය කොටුට්ට මිස්සෙන්න බෑනේ අපිට නිකන් මේ දර කෑල්ල පලා ගන්න බෑ කියලා හිතානින්. ඉසුන මිනිහ තියන්නේ. මුළු දර බෙල්ලන්න මේක. ආංග රත්තේ ඉන්නේ වදින්නම ගහන මෑ. හරි ඉන්නේ. හරි තියන්න තමස කරබන් ඉන්නවකෝ. ටග්ගල් තියනවා යන්න කලින් තියන්න. මොකද්ද මිනිස්සු කරන්නේ රිලවට්නේ තියන්න කිව්වේ. අප්පල්ලත් ඉවරයි. හරියට මේ ගලෙන්වත් ගහනවා ආංග රත්තේ ඉන්නේ උඩ අර දෙබලේ. මේ හෙදෙනවා පළවෙනි පාර මිස් වුණාට දෙවෙනි පාර කවදාවත් මිස් වෙන්නේ නැහැ අපේ වැඩ දන්නවා. අම්මා. ඕ යොඩේ මරන්න ඉන්නව හදන්නේ රිලවට ගහන්න දුන්නේ. අපෝ බයුන් නැද්ද? මොන මගුලද නිකන් හැක් ගාලා බය කරන්නේ. ඔක හරියට බය කරන තාත්තික විදිහට බය කරනවා නිකන් බය වෙලා ගැස්සිලා නිකන් බලන්න මම ආයි ගිහින් එන්නද කියලා. ආ එකපාර. ඈ හරියට බය කරනවා මේ පාර. නිකන් උඩ ගිහිල්ලා වික් වෙන්න බය කරන්න ඕනේ. මේකිට බය වෙච්ච පාරයක් ඔයගේ වතුරත් එක්ක නෙවෙනවා. මොන මගුලක් කරනවද නෙවෙයි. මොන මගුලද මිනිස්සු මෙච්චර ලගියේ? මොන මගුල ගියත් තමුසර මොකද කියනවකෝ? ආ ඉන්නකො මම තමුසර හොඳ වැඩක් කරන්න. දන්නේ නැහැ මේ මාචර ගෑනුන්ගේ හැටි. තොටමන් මරනවකෝ. ආයෙ ඵලයන්කෝ ගෑනු පස්සේ. අනේ ඔය වංගෙඩියෙන් කොටන්න ඕනේ නැහැ. ඕම් මම බෙන්ඩරයක් ගෙනවාට. ඕකේ ලේසි කිව්වනේ කොටන්න. මේකේ මෝල් ගහකෝ. ඒක ගෙනල්ලත් නැද්ද කොහෙද මේකෙන්වත් කොටා ගන්නවා. අයියෝ කණ්ඩද ලැහැත්ති. මේකෙන්ම කොටපන් ආ. බලට හරියන්නේ නැහැ ඔය කිව්වා. ඉතින් ඕක කොටන්නනේ දුන්නේ. පිස්සුද කොහෙද තියන්නේ මිනිහට මේකෙන් කැටිනවලු හොඳ කැඩිච් එකක් ගෙනත් දීලා. ඒයි මෙහෙ එන්නකො මේ පුවක් වල්ල පැහිලා කඩා ගන්න. මොකද ඔයි කෑ ගහන්නේ? මේ පුවක් වැල්ල අර හොඳටම පැහිලා කඩලා දෙන්නකෝ අනේ. මේකේ නගින්න පුළුවන් නේ අප ග්‍රීස් ගෑවා වගේ. යකෝ පිරිමියෙක්ද බං ගහේ නගින්න බෑ කියන්නේ. නගින්න කං කරච්චලේනේ. මා සපෝට් එක දෙන්න නගිනවා. නගින්න. රචුට. ඕන් හරිය. ආය උඩට මෙනකම් මට අල්ලන් ඉන්නයි. මේ එනවා ඔය. මේ එනවා. අයියෝ අරහෙන් එකපාරටම ඇවිල්ලා මේ බලනවාකෝ. බලනවා දැන් ඊළඟ එක ආවොත් එහෙම මේකත් අරන් යනවා යන්න. මම මේකින්ද ගන්න ඕනි මේක. ඔයාට අරන් ඕක යන්න බෑ කොහෙවත් දැන් හොඳට. අනේ අපරාධේ කාර් එක. බෑ ඕක මැරෙනවා දැන් තමුසේ අරගෙන ගියොත් එහෙම. මෙහෙනවා යන්න. අපරාධේ ඔය. අපරාධ නෑ තමුසේ හොඳටම ගහලානේ ඉන්නේ මනුස්සයා.